බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කම්මංගලං කින්ති කරෝමි. ගොඩාක් ඔය තරුණ උදවිය හරියට බනහන්න පෙළඹලා තියෙනවා. ගොඩාක් තරුණයෝ විවිධ මත්ද්‍රව්‍ය භාවිතාවන් පවා නවත්තනවා. පින් දිදී නවත්තනවා. මම මේ සියලු දෙනාට කියන්නේ මම මෙහෙම කියන්නේ පින්නතුනේ එක කොල්ලෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස ද්වේමේ පික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති හොඳයි මේ ස්ථානයට වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්වතුනි පින්වතුනි පින්කමේ සුවිශේෂී අරමුණ තමයි ප්‍රදේශයේ බුදු ජනතාවට තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමට ඉඩකඩ සැලසීම අධික වර්ෂාව මැද්දේ විශේෂම මඩගොඩේනේ පින්වතුනි මතුගම ඔයතුන්ට හොඳයි තමයි මතුගම පටන් ගන්නකොටත් වැස්සේ ඉවරනකොට කොටත් වැස්සේ පින්වතුනි 80000 ලක්ෂයක් අතර ආසන්න පිරිසක් මොකටද බණ ඉවර වෙනකම් මිනිස්සු වැස්සේ කුඩ ඉහළන්නේ කියලා මොකද්ද අවශ්‍යතාවය තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනවා මිනිස්සුන්ගේ බලාපොරොත්තුව තමයි සංසාරේ කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍යාත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්නේ නැතුව ලබපු මිනිසත් භවයෙන් වැඩක් කළේ ඒ නිසා පින්නතුනේ අද මේ කියන හැම බණපදයක්ම මේ පින්නතුන් හෙට ඉඳන් පිළිපදින්න ඕනේ. එහෙම නැත්නම් ඔය මඩේ හිටගෙන ඉන්න එකෙන් තේරුමක් තියෙනවා. හෙට ඉඳන් මේ විදිහට හැසිරෙන්න ඕනේ. මං ඔයත්තන්ට මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි සංසාරේ කල්ප ගානකින් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. සංසාරේ කල්ප ගානකින් තමයි මනුෂ්‍යාත්ම භාවය ලබන්නේ. එහෙම ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය නිකං නිස්කාරණේ නාස්ති වෙන්න දෙන්න නරකයි. ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු පරිදි ඒ විදිහට දැන් මේ බණහඬ ආපු සේරම දන්නවනේ. ඉපදිලා ඉන්නේ කියලා දන්නවනේ. මේ සේරම දන්නවා ඉපදිලා ඉන්නේ කියලා. මැරෙනවා කියලාත් දන්නවනේ. ඔය ඉපදීමයි මරණයයි අතර තියෙනවා අපේ ජීවිතේ මහා තීරක බලවේග දෙක. මොනවාද? ජරාවයි ව්‍යාධියයි. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්නේ මොකෙන්ද? ජරාවෙනුයි ව්‍යාධියනුයි.
කොහොමද පින්නතුනේ ජරාවටයි ව්‍යාධියටයි පත් වෙන්නේ? ඔය ගම්වල ඉන්නව නේද අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු. ගම්වල ඉන්නවා අපුච්චයත් වහින්න දෙන්නේ. මොකද ඉතින් කරන්නේ පින්නතුනේ? මේ කාලේ වහිනවා, ඒක මේ කාලේ හැටි. පොඩි කට්ටිය පරිස්සම් කරගන්න බණ ඇහුවා කියලා නෑ ලෙඩ හැදෙන්න එක වලකින්න. හොඳයි. පින්නතුනේ හයියෙන් වහින එකක් නෑ. පින්නතුනේ මේ ඉපදෙච්ච අපිට නිරන්තරයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන ජරාව ව්‍යාධිය පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕනේ. සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට ගිහිගේ කලකිරුණ පින්නතුනි මොනවාද කළද? පින්නතුනි සතර පෙර නිමිති දැකලා. ඔයත්න්ට ගිහිගේ කලකිරෙන්නේ වඳුරම් බණ අහන්න ඇවිල්ලා. සිද්ධාර්ථ බෝධිසත්වයෝ දැක්කා. පින්නතුනි තව ටිකකින් ඔයත්න්ට යකා නගිනවා. ඇයි ඒ? කුඩේ වතුර වැක්කිරනව නෑකට. ඔක ඉතින් මොකද කරන්නේ? සිද්ධාර්ථ බෝධිසත්වයෝ දැක්කේ පින්නතුනි ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවා. දැන් මෙතන අඩුපාඩුවකට තියෙන්නේ මල කඳක් විතරනේ. මේ පින්නතුන්ට කලකිරිච්ච දවසක් තියෙනවද? බෝධිසත්වයෝ පින්නතුනි සංසාරේ පුදුම විදිහට දැකලා තිබ්බා. ජාතියට, ජරාවට, ව්‍යාධියට, මේ කියන දුක්වලට මොකක්ද විසඳුම කියන එක උන්වහන්සේ සංසාරේ හොයාගෙන ආවේ. චන්න ඇමතියත් එක්ක පින්නතුනේ උයන් කෙලියට යනකොට ඉස්සරළම ලෙඩෙක් දකිනවා. මේ අම්මලාට තාත්තලාට කවදාවත් ලෙඩු දැක්කට කලකිරලා තියෙනවද? චන්නගෙන් අහනවා පින්නතුනේ බෝධිසත්වෝනේ අර කවුද කියලා අහනවා. ඒ වෙනකම් බෝධිසත්වෝ දැකලා තිබෙන්නේ නැහැ. ලෙඩෙක් දැකලා තිබ්බේ නැහැ. සුද්ධෝදන රජුරුව තමන්ගේ පුතා වෙච්ච සිද්ධාර්ථට කලකිරෙන කිසිම දෙයක් පේන්න තිබ්බේ නැහැ. චන්න කියනවා ඔය තම අපිට වෙන්න තියෙන දේ. ඊට පස්සේ මහල්ලෙක් මලමිනියක් දැක්කහමත් කියනවා මේ තමයි අපිට අවසානයේ වෙන දේ. පින්නතුනි අපිටත් ඕක නෙමෙයිද වෙන්නේ? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරිලා යනවා පින්නතුනි. මේ ලැබපු මිනිසත් භවයේ තුල ඔය සම්දිස්ථාන තුන පහු කරනකොට ලබාගත් දෙයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අපරාධ මේ මනුෂ්‍යාත්ම භාවය. මොනවාද අපි ලබාගෙන තියෙන්න ඕනේ? පින්නතුනේ ඔය බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ?
මිනිස්සු වෙලා උපදින්න බෑ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවා මේකේ තියෙන උත්තරීතර වටිනාකම තමයි මිනිසත් භාවයේ වටිනාකම සමාවෙන්න ඕන හොඳේ මම කනේ දෝෂයක් දන්නේ වටිනාකම තමයි පින්නතුනේ පස්පව් දස කුසල් නොකර ඉන්න පුළුවන් හම්බෙන්නේ කවුරු වෙලා ඉපදුනාමද මිනිස්සු වෙලා ඉපදුනාම විතරයි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු මේ සෑම පින්කමක්ම නිවනට හේතු වේවා කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මිනිස්සු වෙලා ඉපදුනාම විතරයි. නිවන් දකින්න පතන්න හරි පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය තුල. ඒ ඉතින් ඔක කරගන්න නැත්තේ. මේ වන්නකන් හිතලවත් තියනවද නිවන් දකින්න ඕන කියලා? මේ වෙනකන් කල්පනා කරලවත් තියනවද? අපි නිවන් දකින්න ඕන පින්නතුනේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ධනංජානි සූත්‍ර දේශනාව තුළ උන්වහන්සේ හරියට පැහැදිලි කරනවා. ධනංජානි කියලා බමුණෙක් හිටියා. මම ඔයත්තන්ට කියන්නේ ධනංජානිලා වෙන්න එපා. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ වෙලාව යන හින්දා. පින්නතුනේ ධනංජානිගේ හොඳම යාළුවා තමයි සරියුත් මහ රහතන් වහන්සේ. ධනංජානි මුලින් හිටියට මොකද ධනංජානි දෙවෙනි කසාදේ කරගත්තට පස්සේ ධනංජානි ටිකක් වැරදි වැඩ කරා. ධනංජානි මොනවාද කරපු වැරදි වැඩ? ඔය මේ පැති වල සිටියද ඒ කාලේ කොන්ත්‍රාත් තරම් හොරා කාපු මිනිස්සු. මතක් මට කෙල්ලරිද්දක් නැහැ ගල්බායක්වත් යනකොට. මතක් වෙනද අපේ ගමේ අහවලා වායි කියලා. ධනංජානිත් ඒකමයි කරුවේ. ඔය බලන්නකො පින්නතුනේ දාපු සමහර කොන්ක්‍රීට් පාරවල් පයින් ගහුවොත් ගැලවෙනවා. ධනංජානි රජුරවන්ට හිතවත් වෙලා ඔය දස අකුසල් සිද්ධ කරා. ගලවන්න. සරියුත් හාමුදුරුව අහනව ධනංජානිගෙන් ධනංජානි කොහොමද ජීවිතේ තොරතුරු? මේ අම්මලාට තාත්තලාට තියෙන ප්‍රශ්නෙම තියෙනවා කාටද? ධනංජානිට. ධනංජානි කියනවා හාමුදුරුවනේ ජීවත් වෙන්න හරි අමාරුයි. නෑදෑයන්ගේ කටයුතු, බිරිඳගේ කටයුතු, දරුවන්ගේ කටයුතු, පවුලේ කටයුතු. අදටත් මේ අම්මලා තාත්තලා ගැහෙනවා නම් ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? අදටත් මේ අම්මලා තාත්තලා ඔට්ටු වෙන්නේ කවුරු වෙනුවෙන්ද? ඔය ජීවිතේ අදටත් ගත කරන්නේ දරුවෝ වෙනුවෙන් පින්නතුනේ. බනින්න කෝල්ලාවා කියලා. ඔවට කෝල් වෙන්න නැත්නම් වෙන මොනවද දෙන්නේ? ධනංජානි කියනවා මේ තියෙන කටයුතුත් එක්ක
අකුසල් වෙනවා. ගෘහස්ත ජීවිතේ ඉන්නකොට තමයි වැඩිපුරම පව් පිරෙන්නේ. දැන් අර බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු ප්‍රධාන අකුසල මූල ධර්ම මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. උතරින් ද්වේෂය ගන්නකො පින්නතුනේ. වැඩිපුරම ද්වේෂය විශ්සන්නේ කොහේ ඉන්නකොටද? ඔය මේ අම්මලා තාත්තලා වැඩිපුරම කුණුහරුප කියලා තියෙන ගෙවල් වල ඉන්නකොටද පාරවල් වල ඉන්නකොටද? දැන් ජාත්‍යත් බණ අහන්නේනකොට කුණුහරුප කී ගියාවද? පිළිතුනේ ගෘහස්ත ජීවිතේ හරි අමාරුයි ගෙවන්න. පිච්චි පිච්චි නෙමෙයි දින්නේ ගෙවල් වල ඉන්නේ. ගෙවල් වල ඉන්නකොට ඇඟත් එක දෙරි ගහලානේ තියෙන්නේ. වැඩිපුරම පව් පිරෙන්නේ ගෙවල් වල ඉන්නකොට. මේ පැති වල පන්සල් වල සිල් ගන්නවද? මොකටද පන්සල් වල සිල් ගන්න? දැන් මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි හොඳේ. පෙහෙවස් සමාදන් වෙන්න ඕන පන්සලේ. ඒකේ ලාභේ භුක්ති විඳින්න ඕන කොහෙද? ගෙදර. ඔය හැදිච්ච ගමත් කොහෙද තියෙන්න ඕනේ? පන්සල් වලට ඇවිල්ලා අපිට පෙන්වන්නේ මොකටද ඔය? මිනිස්සුන්ගේ නිමිච්චකම කොහෙද තියෙන්න ඕන? ගෙවල් වල. ඕම් පිටිපස්සෙන් බයිනවා ඉස්සරහ කුඩ බාණ්ඩේ. ඔය බාන්න කන්තකස්ස වෙන්නයි නිරංජනගේ පයින්ඩයි දෙකක් බෑ. ඔය පිනිබානවා ඒක කුඩ ඉහළගෙන ඉන්න. ගෙවල් දරවල් වල ඉන්නකොට පුළුවන් තරම් තියෙන්න ඕනේ. ඔය මිනිස්සු හරියට පිටට පෙන්නන එක ගෙදර නෑනේ. එක කිරියම්ම කෙනෙක් මගෙන් අහනවා ඔය සමහරක් අම්මලා තාත්තලා ඉන්න උන්දලා දන්නෙත් නෑ අටසිල් දස්සිල් කියලා කියන කණ එකක්ද බොන එකක්දවත් කියලා ඇවිල්ලා පන්සලේ ඉඳ ගන්නවා. අර කොට්ටයක් එහෙම කියනවනේ සිල් අරන් එන්නනකොට හීනියට රොතාගෙන ගෙදර යනවලු. එළුවෙක් හරි හරකෙක් හරි කොහොම හරි ස්තෝපයේ තියෙන අලුත්ෙන්ම ගෙනාපු මල් පැල වගේක් කනවා එළුවෝ දෙන්නේ කල්ලපු ගෙදර. හොඳමට කියන හාමුදුරනේ පැදුරේ බඩු ටික උතලා තිබ්බේ අතට අහුුනේ පැදුර දිස් ගාලා පාරවල් දෙකක් විතර දී ගත්තා. මම අහනවා පවුද කියලා. මං කිව්වා මේ කොයි වෙලේද නෑ සිල් මුදලලු හිටියේ. පින්නතුනේ එළියටම පෙන්වන්න එපා. ඔය සමහර ගෙවල් තියෙනවා ඇතුළට අමු සොහොන්නේ. ආයෙත් එළිය අල්ලපු ගෙදර මිනිස්සුවත් දන්නේ නැහැ දබර වෙනවද නැද්ද කියලා. පින්නතුනේ එළියට හරි ලස්සනට ඉන්නවා. මම පොඩි යෝජනාවක් කරන්නද? ඔය එළියේ තියෙන හැදිච්චකම ගෙදර තියාගන්න. එළියේ තියෙන නිමිච්චකම ගෙදර තියාගන්න. පොදු තැනකට පන්සලකට ගිහිල්ලා යම් සේද විනයවත් විදිහට ඉන්නේ. ඕවා සේරම ගෙවල් වල තියෙන්න ඕනේ ඒවා. දැන් ඔය කවදාවත් පින්නතුනේ ගෙදර ඉන්නකොට උස්සහඬින් කතාවත් කරන්න එපා. පැහැදිලිද මං කියන එක?
අනේක ගර්හාවට ලක් කිරීමේ අරමුණි මේ වඳුරුම් පැත්තේ බොනවද නැහැ? ඇත්තෝ මෙහෙ තමා කිව්වේ නානවා කියලා. මෙලහටත් කියලා läතිව පාරවල් දිහා. ඔකොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ගුලි හරි තියෙනවනේ. දුම්කල පළුවක් හරි තියෙනවා. වඳුරව සමහරට ඒව නැතුව ඇති මං කියන අනිත් පැතිවල තියෙනවා මේ කියන්නේ. මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? එහෙනම් හොඳයි. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. ඔය ගෙදර ඉන්නකොට අනේක රිදවීමේ අරමුණෙන් මේවා ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. උස්සඬින්වත් කතා කරන්න එපා පින්නතුනේ. හැම මිනිස්සෙක්ම පිච්චි ඉන්නේ. මිනිස්සු යථාර්ථයේ තේරුම් අරගෙන නෙමෙයි ඉන්නේ. මෙතන කිසිම කෙනෙක් නිවන් දකින්න දාගලලා කවුරුවත් ඉන්නවද? එක රැක් තියනවද පින්නතුනේ හෙට උදේ ගැන හිතන්න නැතුව බුදිය ගත්ත. මිනිස්සු බලාපොරොත්තු කෝටියක් ඔළුවේ තියාගෙන ඉන්නේ. සියල්ල දැනගෙන අවබෝධ කරගෙන කවුරුවත් නැහැ. හැම කෙනෙක්ම ජාමෙ පිරිමහන්න බලාගෙන ඉන්නේ. ඒ අර ජාමෙ බේරගන්න ඉන්නකොට රිදෙනවා වැඩි පින්නතුනේ. මිනිස්සු ගැටලු වල ප්‍රශ්න වල හැඟීම් එක්ක ගස්ඨණය වෙනකොට මිනිස්සුන්ට දැනෙනවා වැඩි. ඒ හින්දා මං අපේ වඳුර බම්මලාට තාත්තලාට කරන පළවෙනි යෝජනාව තමයි ඔය මේක හෙට ඉඳන් කරන්න. වෙඩි බෙහෙත් කුයිලක් දෙන්න. මිනිස්සු වැඩිපුරම අපිට අපිව පීඩාවට ලක් කරන්නේ අපි අතින් වැරදුනහමද අපිට හරි ගියපුවාමද? ඔය දෙස්තියන්ඩ බලාගෙන ඉන්නේ වැරදුනහම. අතපසු වීමක් වුණාම අපිට බැරි වුණාම ඔය සමහර පොඩි උන් ඔය වතුර බෝතල එහෙම අමතක වුණාම කියන්නේවත් නැහැ නේ අම්මලාට අයියේ. අර බැරි වුණාම බයිනෝ. ඔය නේ ළමයි බොහෝ දේවල් දෙමව්පියන්ට කියන්නේ නැත්තේ. කබලෙන් ලිපටනේ. ළමයි ප්‍රශ්නවල ඉන්නවා කියන්න කෙනෙක් නැහැ. හේතුව මතක තියාගන්න අපිට වැරදුනොත් අපිට බැරි වුණොත් අපි පෙරදුනොත් අපි පීඩාවට ලක් වෙන්න දුන අපි සනසන්න කවුරු හරි දෙන්න ඕනේ. අපිට කවුරු හරි අස්රසිල්ලක් වෙන්න ඕනේ. ඕනම විදිහකට වරදින්න පුළුවන්. සමහර වැරදීම් වලින් ඉඩ කඩම් පවා නැති වෙන්න පුළුවන්. මේ පැතිවල බూరు ගහනවද නැහැ? සහතිකම දන්නේ නැතිනම් දාන්න. නෑ නේද? වඳුරබ හොඳයි. ගංජාත් නැහැ, බూరు ගහන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඔය මං අර තාත්තා කෙනෙක් කියපු හින්දා කියන්නේ. ඔව් මං කියනවානේ වරදින කොටයි පරදින කොටයි මිනිස්සු ළඟින් ඉන්න ඕන කියලා. අම්මා කෙනෙක් මට කියනවා ආමුදුරනේ අපේ මිනිහා බూరు ගහන හැටියට මට එහෙනම් හැමදාම මිනිහා ගාවින් ඉන්න වෙන්නේ කියලා. එහෙම මේ අකුසලයට කියනව නෙමෙයි, උල්පන්දම් දෙන්න කියනව නෙමෙයි. මිනිස්සුන්ට බැරිවීම වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔය ගමක කොල්ලෙක් ඔය මොකක් හරි මත්ද්‍රව්‍යයක් එක්ක පොලිසියට මාට්ටු වුණා කියලා. අසත්පුරුෂ ඇසුර හින්දා එහෙම දේවල් වෙනවා.
අර වඳුරුම ගංජා නැති හින්දා හැම දේවල් වෙන්නේ නැතුව ඇති. මං කියන අනික් පැතිවල වෙන්නේ ඔබම. ඔය ඊට පස්සේ කොල්ලන්ට ලේබල් එකක් ගහනවා මොකද්ද? ඔය උන් ආශ්‍රය කරන්න එපා උන් ගංජාකාරයෝ. එහෙම කවදාවත් කිසි කෙනෙක් පෙලන්න එපා පින්නතුනි. මතක තියාගන්න. මේවා පටන් ගන්න අපේ ගෙවල් වලින්. දරුවෝ ඔය දෙමව්පියෝ පුදුම විදිහට දරුවෝ පෙලනවනේ. මම ඔය කොළඹ දිහා ඉන්නකොටද කොහේ හරි පන්සලක අර දහම් පාසල් ත්‍යාගී ප්‍රදානෝත්සවය. ඔය දහම් පාසල් වලත් පුදුම පොකරයන් අල්ලන්නේ. මේ පැතිවල එහෙම නැතුවද? සමහර දහම් පාසල් තියෙනවා පින්නතුනේ හාමුදුරුවරුන්ටත් බේරෙන්න බෑ. පොරකනවා ශිෂ්‍ය නායකකමට. එවනම් බෙහෙත් ගන්න ඕන දේවල් හොඳේ. පොරකනවා මොකේද දෙක අම්මා කෙනෙක් කියනවා අම්මා දැක්කේ නෑ මම පිටිපස්සේ ඉන්නවා. බැරි වෙලාවත් පින්නතුනේ ඔය දහම් පාසල් තරගවලට එහෙම දරුවා දැම්මේ නැත්තම් අර ගුරුවරුන්ගේ පළු අරිනවනේ. මං ඒ කියන විදිහටම කියන්නද? එවුන්ට ඕනේ උන් ලුදා ගන්න. එක ළමෙක් ඔය වේදිකාව මොකක් හරි වැඩසටහනක් කරනකොට අර අම්මා ඇනලා කියනවා තොට තමාලු බැරි. කාටද කියන්නේ? ළමයාට. කිසිම විදිහකින් දරුවෝ පෙලන්න එපා පින්නතුනේ. කිසිම විදිහකින් තව කෙනෙකුට දරුවා සම කරලා දෙන්න හදන්න එපා. ගෙවල් වල ඉන්නකොට අම්මා තාත්තා මේවා දිහා හරියට ඇහැගාගෙන ඉන්න ඕනේ. ගෙවල් වල ඉන්නකොට අම්මා තාත්තා මේවා දිහා හරියට බලාගෙන ඉන්න ඕනේ. ජීවිතේ කිසිම මොහොතක ඔය මට අය වඳුරු බණ වලට කියනෙකුත් නැහැ මම මේවා කියලා තමයි යන්නේ. මේ පැතුල කුලමල ප්‍රශ්න තියෙනවද නැහැ? එහෙනම් එකක් කියනවා ඈ. පිළිදෙල දන්නවද මාන්නක්කාරයෝ මොකුන් වෙලාද උපදින්නේ? අතිමාන්නෝ කුකුරෝ මාන්නක්කාරයෝ මොකුන් වෙලාද උපදින්නේ? හොඳ හිතාගත්ත එක අපේ ගමේ අහවල බල්ලෙක් කියලා උපදින්නේ කියලා. මාන්නක්ක මේ පැතුල ඉන්න උදේ පාන්දර දැක්ක මූණක් කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. ජීවිතේ අපේ තනතුරෙන් අපේ බලයෙන් අපේ රැකියාවෙන් අපේ මට්ටමින් කිසි මොහොතක එකදු පුද්ගලයෙක්වත් අපහසුතාවයට පත් කරන්න එපා. අධිෂ්ඨාන කරගන්න. ඔය උසුළු විසුළු කරනව නේද අර මානසික ආබාධ තියෙන කට්ටියට. කවදාවත් කරන්න එපා. ඔය මිනිස්සුන්ගේ තියෙන කායික මානසික ප්‍රශ්න තියෙනවනේ. මේවා මතක තියාගන්න ඕන හොඳට. ඕවා කවදාවත් හැල්ලුවට ලක් කරන්න එපා. අපේ අම්මලා තාත්තලා තරම් ඔය නංවානම් කියන්නේ ඔය පද හදන්න. කවදාවත් ඕවා කරන්න එපා. මොකද පින්නතුනි ක්‍රමක්‍රමයෙන් තව එක අර අනුන්ට පලි ගහනව නේද මිනිස්සු. මේ පැතිවලත් පොල් ගහපු කට්ටිය ඉන්නවද? ගහලා ඇති මේ වෙනකොට මං කියන්නේ උයන්ඩ පිහින්ඩ හරම නෙමෙයි. කියනව නේද ඇඹරියන් කියලා කියනව නේද? කුණුවයන් කියනවනේ. පින්නතුනි කවදාවත් ඒවා කියන්න එපා. හොඳට මතක තියාගන්න. කවුද කුණු වෙන්නේ? සත්තයි කුණු වෙනවා. ඔය මිනිස්සු කියනව නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. එහෙම කවදාවත් එහෙම කියන්න එපා පින්නතුනේ.
කවදාවත් මිනිස්සෙකුට අයහපතක් පතන්න එපා. ඉතින් අර මේ ditta ධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවානේ. මෙහි පිට විපාක දෙනවා. මෙහි පිට පරිසම් දෙනවා. නැතත් කවදා හරි ඔය සංසාරේ ගෙවන්න බෑ. අර බුදුහාමුදුරුවෝ උගන්වන්නේ භාසතිවා කරෝතිවා අහලා ඇති මං හිතන්නේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ කියන මනස පූර්ණ කොටගෙන යමක් කියයි නම් හෝ කරයි නම් ඒක අකුසලයක් නේ. දැන් පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට අපි කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා කියලා. අර මතකද අර අම්බපාලි ගණිකාවක් උනේ ඇයි? අර රහත් මෙහෙණින් වහන්සේ නමකට මොනා කියලාද බැන්නේ? වේසි කියලා බැන්න සෑමලුවේ සෙමහලලා තිබ්බට. පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. දැන් අපි කුණුහරුපයකට ඔච්චරද කියලා තියෙන්නේ. කුණුහරුප පළල ඇති මේ වෙනකොට පගෝදි ගණන් ඔය කටවල් වල. නැද? මේ වෙනකොට බිරිඳට නොකියපු කුණුහරුපයක් තියෙනවා මම අපේ තාත්තලාගෙන් අහන්න. මේ දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට බයිනවා කුණුහරුපෙන් බයින්නද? මේ දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳ වෙන මිනිස්සුන්ට පාවලා දීලා බයිනවනේ. අර වඳුරප පැත්තේ බොන්නේ නැති හින්දා ටිකක් අඩු ඇති සමහර විට. කියන කුණුහරුප ගොඩවල් ගෙවල් වල මම අපේ තාත්තලාට කියන්නේ හොඳ. ඔව් කිව්වා වගේ නෙමෙයි පින්නතුනේ. මිනිස්සුන්ට අපහාස කරා වගේ නෙමෙයි. කවදාවත් කිසි කෙනෙකුට අපහාස කරන්න එපා. අර අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි හාසිනේ බුදුහාරෝ ගන්නන්න. අහවලමට බැන්නත් ගැහුවත් වෛරය සංසිඳෙන්න නම් මෛත්‍රිය විතරයි කරන්න ඕනේ. ඔය සමහරු කියනවා නේද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා. කියන්නද? පින්නතුනි දන්නවද විඳවන හැටි? අබ්බගාත දරුවෝ හම්බුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? වැඩිපුර විඳවන්නේ අම්මයි තාත්තයිනේ. දැන් පේනවද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන හැටි? එක වචනයකින්වත් අකුසල් කරගන්න එපා. හරි පරිස්සමට ඉන්න. දැන් මම ඔයත්තන්ට කරන යෝජනාව තමයි මම ඉතින් මේක හැමතැනම කියනවා. හෙට ඉඳන් කාගේවත් හිතක් රිදෙන්න තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදවීමේ චේතනාවෙන් කුණුහරුපයක්වත් කියන්න එපා. අනෙකට අපහාස කරන එක තරම් පාපයක් පින්නතුනේ. මේ පැතිවල තින්නවද පද හදන ගතු කියලා කියන කට්ටිය? නැද්ද? ඇත්තටම වඳුර බොහොඳයි. මොකවත් නැහැ. බොහෝ පැතිවල ඉන්නවා පින්නතුනි. මේ ඉන්නවද අර 119 ගහන මිනිස්සු හැම එකටම. මතක් නැති අපේ ගමේ අහවලාවයි කියලා. සමහර කොල් මිනිස්සු එක රැකියාවක් විදිහට කරන්න. ඔය අනේකට වචන කියනකොට
හොයන්න නැතුව බලන්න නැතුව කවදාවත් පද හදන්න එපා. හේතුව කවුදෝ විඳවන්න ඕනේ. ඒක අපි විඳවන්න එපේ වෙන්නතුනේ. ඒක අපි දරා ගන්න එපේ. දරුවෙකුට මේ වෙනකොට කී ගමනක් විතර ළමයින්ට කියලා තියනවද? තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියානම් කියලා. කියලා නැද්ද? දරුවෙකුටවත් තෝ කියලා කියන්න එපා. මොකද ඔව් මට ඒක මුලින් කියන්න බැරි වුණා. එහිමීට අරයන් පින්නතුනි මන් දැන් පන්සල් වල ධර්ම දේශනා ගන්නකොට කියනවා මම කොහොමද ගෙවල් වලට වඩින්නේ ලොකුකමකට එහෙම නෙමෙයි හොඳේ ඉතින් කොහෙ පහදන්නද ටිකක් ඉඩ තියෙන තැනක ගන්න කියලා. ඒ මොකද මිනිස්සු තෙරපෙනවා. ඕන් ඉතින් ඉඩ තියෙන තැනක් ගත්තත් ඔච්චරයි. පින්නතුනි අද දවසට මම ලක්ෂ 1.5කට වැඩියෙන් පිරිසකට බණ කියලා තියෙනවා. පෙරේද පළමුද දවස් දෙකේ ලක්ෂ 2කට විතර බණ කියනවා. නුවරඑළිය 60000ක් විතර බණ අහන්න ඇවිල්ලා. පින්නතුනි වැස්සේ නැත්තම් මොකක්ද මේ ධර්මයේ ආශ්චර්ය පින්නතුනි. ඇත්තෝ හිතනවාද සම්බුද්ධ ශාසනය විනාශ වෙයි කියලා? මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මේ තරුණ පරම්පරාව මේ අම්මලා තාත්තලා මෙහෙම රොද බැඳලා පොදි බැඳලා හැමෝගෙම සිතුවිල්ල මොකද්ද? බණහන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තුල ධර්මයේ තියෙන්නේ පවතින්නේ කොයි තාක්කල්ද? ඒ තාක්කල් සම්බුද්ධ ශාසනය පවතිනවා පින්නතුනේ. වඳුරබ මේ ක්‍රීඩාංගණයට වැහි වෙලාවක මීට කලින් මෙච්චර පිරිසක් එක්කහුව වෙලා තියෙනවද? මට අද මතුගමින් කියනවා හාමුදුරුවනේ මතුගම ඉතිහාසෙම ජනාධිපතිවරු ඇවිල්ලා තියෙනවා. සංගීත කණ්ඩායම් ඇටැක් ෂෝ ගහලා තියෙනවා. කවදාවත් ඔය ග්‍රවුන්ඩ් එක පිරුන්නේ නැහැ කියලා. දබ්බ වැස්සේ මිනිස්සු බණ අහනවා. මිනිස්සුන්ට පවුපින් අඳුර ගන්න ඕනේ. එනිසා මම ඔයත්තන්ට අර ගම ගෙදර ඉන්නකොට නිරන්තරයෙන් වෙන අකුසල් ටිකක් තමයි ඔය කටින්දා වෙන ටිකක් කිව්වේ. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්නත් එපා. කුණු හරපෙන්වත් බයින්න එපා. නපරෝ පරන්නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකර ඒවා. කවුද මේ කියන්නේ? බුදුවරු දේශනා කරන්නේ. කාටවත් නින්දා කරන්න එපාලු. පින්නතුනි වෛර නොකර නින්දා නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? බල්ලෙක් තව බල්ලෙක් දැක්කොත් මොකද කරන්නේ? කතා බහ කරනවද? කණ්ඩ පයින්නවනේ. මට කියන්න මොන සතාටද බය නැතුව ඉන්නේ? හැම සතෙක්ම හැම සතෙකුටම බයයි. සංසාරේ කොච්චර අකුසල් කරලා ඇද්ද? සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? අපි මොන මට්ටමේ හිටියත් පින්නදින ඔය අපි කරපු අකුසල් ගෙවන්න වෙනවා. මේ තරුණ මහත්තුරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න.
ඔය අපේ තරුණයෝ මේ වෙනකොට කී ගමනක් විතර අම්මට වේසි කියලා බැනලද්ද? බයින්නේ නැහැ කියලාද කියන්නේ? අපූර්වට බයිනෝ. කවදාවත් පුතේ අම්මටයි තාත්තටයි කුණු හරපෙන් බයින්න එපා. මම මේ දරුවන්ගෙන් අහන්නේ පොදුවේ. ඔය සමහර හැඟීම් පාලනය කරගන්න බැරි වුණාම අපේ වයසක අම්මට තාත්තට අපි කොච්චර බැනලා දිනනවද? ඔය සමහර දරුවෝ කියනවා ටිකක් දැනෙන්න අරින්න ඕනලු. කාටද මේ කියන්නේ? අම්මටයි තාත්තටයි. අම්මා තාත්තා අඳුරන සලකන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඇයි ඉතින් නොසලකා ඉන්නේ? දැන් මෙහෙම කියනකොට කියයි සලකනවා කියලා. ඔය අවුරුද්දකට සැරයක් සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්‍යක් 60ක් දෙන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ පැති වල නැද්ද අපූර්වට බස් එකට පයින් යන අම්මලා තාත්තලා ක්ලිනික් එකට බෙහෙත් ගන්න යන ඉන්නවා. දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? දරුවෝ උඩට යන්න තනි වෙන්නේ කවුද? ඕකේ ඛේදවාචකය තමයි ඔය මම අඳුරන දායක මහත්තයෙක් එංගලන්තේ ඉන්නවා. උන් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නව මොකවත් එපා කියලා. අම්මා නැති වුණා. දුවලා දෙන්න බැඳලා ගියා. ලොකු පුතා එංගලන්තේ. අනෙක් පුතා රැකියා ස්ථානේ. ගෙදර එනවා සතියන්තේ. සල්ලි තියෙනවා. ඔය පින්නතුනේ රෑ එයාලා අනුමාන කරන්න තාත්තා බාත්රූම් එකේ ඇදගෙන වැටුණා. ඒ මැරෙන එක කොහේ හිටියත් මැරෙනවා තමයි. අධිකරණ වෛද්‍ය වාර්තාවේ කියලා තියෙනවා පුතාට සෑහෙන වෙලාවක් ලේ වහනේ වෙලා තියෙනවා කියලා. පින්නතුනේ ලේ ගිහින් මැරෙනවා කියන්නේ ඒ මලගෙදර නම් තිබ්බ පින්නතුනේ සනකෙලියක් වගේ. කවදාවත් ජීවිතේ අම්මගේ තාත්තගේ කටයුතු මගහරින්න එපා. ඔය අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අම්මා මැරිලා නෑ 3ට විතර කිව්වා අපිට තාත්තා කෝල් එකක් දීලා කිව්වේ පොඩි හාමුදුරුවනේ අම්මට අමාරුයි කියලා. මම ওই දරුවෝන්ගේ හැටි මේ කියන්නේ වඳුර බෙහෙම නැතුව ඇති නමුත් බොහෝ තැන්වල එහෙමයි. පස්සේ පොඩි හාමුදුරුවෝ කතා කරා අයියට ඔය අනිත් 3 දෙනාටම කතා කරුවා. එක්කෙනෙක් පහෙන් පස්සේ එන්නම් කිව්වා එක්කෙනෙක් අයියා ආපුවාම එන්නම් කිව්වා. බඳු මිනිස්සු ආපුවාම එන්නම් කිව්වා. අනිත් එක්කෙනා කිව්වා ළමයි ගෙදර තනියම ඉන්න දාලා යන්න බෑ කියලා. පින්නතුනි 6ට විතර තාත්තා ආයෙ කෝල් එකක් ගත්තා. අම්මා මැරුණා කිව්වා. අපි යනකොට පාන්දර 1 විතර වුණා. මෙන් ඉස්සරහ කණුවේ බල්ලෙක් බැඳලා ඉන්නවා. අර සේරම ඇවිල්ලා මං මොකද මේ බල්ලෙක් බැඳලා ඉන්නේ? එතකොට අර පොඩි හාරුන්ගේ අක්කා කියනවා නෑ පොඩි හාමුදුරනේ දැන් ඉතින් දවස් 10කට විතර යන්න වෙන්නේ නැති හින්දා බල්ලත් අරගෙන මාවලු. මරුණාම සේරම අකුලගෙන එනවා. ඉන්නකොට ස්පිරිතාලේ ඉන්න කෙනෙක් ඉන්නවද? දරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?
ඔයත්තන්ට හිතනවත් දන්නේ නැහැ මේව මල කෝලං කියලා. බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරේ අම්මටයි තාත්තටයි සලකන්න කියලා? පින්නතුනේ අර මෙහෙම ලැබෙනකොට හරි සතුටුයි පින්නතුනේ. නැසේ උගන්නනවනේ උණු වතුර ටික උණු කරලා නාවන්නලු කාවද? කවද්ද අන්තිමට නෑවුවේ? නෑ නිකන් හිටගෙන ඉන්නකම මම කල්පනා කරන්නේ. මං අහවල් දවසේ ගිහිල්ලා මගේ අම්මයි තාත්තයි නෑවුවා. දවස් 5ක් තියෙනවද? දැන් කියන ඇති අපේ අම්මටයි තාත්තටයි තාම පුළුවන් කියලා. උන්වහන්සේ උගන්වනවා සුවඳ තෙල් ගල්වන්න. කාගේද? අම්මගේ තාත්තගේ. හැබැයි ඉතින් ඔය කෙලලා ආපුවාම හැන්දෑවට මොන සුවඳ තෙල්ද කියන්නේ මේ දරුවන්ට අප්‍රිය වෙන සමහර තාත්තලා. කෙලලා කියන්නේ මේ බීලා ආපුවාම අමු සත්තු වගේනේ සමහර තාත්තලා හැසිරෙන්නේ. අර වඳුරම බොන්නේ නැති හින්දා අඩු ඇති මේ පැතිවල. බොන පැතිවල ටිකක් වැඩි යෝග. සම්බාහනය කරන්නලු කාවද? කවද්ද අන්තිමට අම්මගේ තාත්තගේ කකුල් දෙක අත ගෑවේ? පින්නතුනි මම මේ ඉඩ කඩම් පෙරලන්න කියනව නෙමෙයි. අපේ දරුවෝ අපි ගාවට ඇවිල්ලා අපේ කකුල් දෙක මෙරිකනකොට ඇතිවන හැඟීම තේරෙනවද ඇත්තන්ට? මගේ ලෙයින් මසින් ජාතක කරපු මගේ දරුවෝ මෙවුවා ඉතින් තේරෙනවා ටිකක් පහු වෙනවා එතකොට. ඔය හතර හන්දි වළංගු තියෙන කාලේ මේවා වැඩි තේරෙන්නේ නැහැ. මගේ දරුවෝ මම ගාවට ඇවිල්ලා මගේ අම්මේ තාත්තේ කියලා කකුල් දෙක අල්ලනකොට බින්නතුනේ පළවෙනි පාර අත් දෙක කකුල් දෙකට තියෙනකොට දෙමව්පියන් ගැස්වල කඳුළු පයින්නවා. බින්නතුනේ ලේට ලේ ගෑවෙනකොට කකියනවා. එහම අවුරුද්දකට සැරයක්වත් අම්මට තාත්තට කරලා තියෙනවා. සතුටු සාමීචයේ දෙන්නලු කාත් එක්කද? ඔය සමහර ළමයි කියනවා පින්නතුනි බණ කියන්න වෙලාවක් නැහැ පැයක් ඉවරයි. සූස් ගහට වඩන්න වෙලාව යනවා. සමහර දරුවෝ කියනවා ඔය මං ඒ කියන විදිහටම කියන්නද? අපූර්වට අපේ ගෙදර අර ඉස්සරහ කාමරේ තියෙනවලු උන්දට ඇවිල්ලා ඉන්න පුළුවන්කම තිබිලත් ඉන්නේ නැලු. එහෙම නිකන් මේ අම්මලා තාත්තලා කුලීකාරයෝ වගේ ඉන්නවද? ඕ අපි ලබන්න අපි ඔය කරලා දෙන්න ඕනේ. මම මේ අපේ වඳුරබ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මා තාත්තා එක්ක කවදාවත් වචන හුවමාරු වලට යන්න එපා. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න එපා. ඔය මේ පැතිවල වලිපලි යනවද නැහැ? ඒ වනහෙන ගොංකම් වෙන මොනවාද? සමහර තරුණයෝ ඉන්නවා ගොඩක් තරුණ මහත්තුරු දැන් බණ අහනවනේ. ටිකක් නෙමෙයි ගොඩක් අහනවා. මම මේ දැනටත් හිතා ගන්න බැරුව ඉන්නේ ලබන වෙසක් එකට මම පන්සලේ මොනා කරන්නද කියලා. 50000කට වැඩි පින්නතුනේ. පොරොන්දු කොල්ලෝ එන්නම් කියලා සිල් ගන්න. තරුණ මහත්තුරු අද මතුගමින් පොරොන්දු වුණා බස් අරගෙන අපි එනවා කියලා. මේ දඩ කොල්ලෝ තරුණයෝ සමහර තරුණයෝ අඬා කියන්නේ මේක මහා විස්මිත දෙයක් වෙන්න දුනේ. මේ ධර්මයේ ආශ්චර්යය
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මේ සුබ ලකුණු. තරුණයෝ බණහඬ ගත්තාම ලේසි පහසු වෙන්නේ නැහැ ඒක. බදුල්ලෙන් බස් 15කට වැඩියෙන් පොරොන්දු වෙලා තියෙනවා. මේ සේරම මේ ටවුන් වල ඉන්න කොල්ලෝ. ඒ නිසා මේ ධර්මයේ ආශ්චර්ය දීප්තිමත් යුගයක මුළු රටේම එහෙම වෙනකොට වඳුරුබ විතරක් වෙනස් වෙලා බෑනේ. මම මේ කියන්නේ බස්සරම් පන්සල සිල් ගන්න දෙන්න කියලා නෙමෙයි හොඳේ. දැනටමත් පාලනයෙන් තොරයි. මට වැඩිපුරම ආරාධනා කරන්න එන්නේ කවුද? උදේ පාන්දර නැගිටිනකොට පන්සලේ 30ක් විතර ඉන්නවා. මං අහනවා කීයටද ආවේ? 3ට විතර ආවලු. ඇයි ඒ? නැතිනම් පාන්දර 3ට කලින් පිට වෙන්නේ නැහනේ කොහෙවත්. ස්තූපෙට වෙලා ඉන්නවා. දැන් මේ අපේ මෙහෙට ආරාධනාව දුන්නේ මං අපේ සෞන්දර්ය අපේ අධ්‍යක්ෂක පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ අපේ නාලක මහත්මයා අපේ නාලකස එතුමාගේ තියෙන සම්බන්ධකමට එතුමත් එක්ක මේ තරුණයෝ සේරම ගියා පන්සලට. අවස්ථා 5කටවත් වැඩියෙන් කතා කර කර මේක තහවුරු කරන්න ඇති මං හිතන්නේ. පුදුම උමනාවක් නිතිබ්බේ වඳුරබ බණක් කියවන්න ඕන කියලා. ඒ තරුණයන්ට හිතුනහම ලේසි පහසු නෑ ඒවා. පහුගිය දවස්වල රක්වානේ තරුණයෝ අය කතා කරා. සංගමේ කැදෙව්වේ මියුසිකල් ෂෝ එකකට කිව්වා. ඉවර වෙනකොට යෝජනාව කත්නෝරු හාමුදුරුවන්ගේ බණක් කිව්වා. යොදාගත්තා. පින්නතුනේ සතුටු වෙන්න එපැයි. එනිසා මේ වඳුරබ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට මං කරන යෝජනාව ඔයත් හොඳ පෞරුෂයෙන් යුක්තව නැගිටින්න ඕන. ඔය ගොඩාක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් නේ යාළුවෝ. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ඉන්න බෑලු. ඇයි ඒ? මොකෙක් හරි කතා කරනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියනවලු. කොල්ලෝ හරියට ගංජා ගන්නවා. මේ පොඩි පැටව පෙති බොනෝ. මේ පොඩි කොල්ලෝ. වඳුරබ මේවා නවතින්න ඕනේ. වඳුරබ සත්පුරුෂයන්ගෙන් පිරෙන්න ඕනේ. මේ නගරවල පෙති විකුණන මිනිස්සු මේවා නවත්තන්න ඕනේ. තරුණයෝ එක්කව වෙන්න. මේ පොලිසිය වලට කරන්න බෑ. තරුණයෝ රොද බඳින්න. මේ වගේ තියෙන මම මේ කියන්නේ විකුණන්නේ උන්ට තඩි ගහන්න කියලා නෙමෙයි හොඳේ. මේවා විකුණන මිනිස්සුන්ට කියන්නේ මේවා නවත්තන්න. සාප වෙයි කවදා හරි අම්මගේ තාත්තගේ කඳුළු වලට. ඔය විවිධ දේවල් කරන එක නවත්තන්න. මේ පොඩි යෝන්ගේ කටවල් පුරවලා දුම්කල කුඩු වලින්. සත්පුරුෂ දරුවනේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඒව නවත්තන්න ඕනේ. ඒ නිසා මිම්මනත කවදාවත් මේ වඳුරබ ඒ විදිහේ ජාවාරම් වලට ඉඩ දෙන්න එපා. ඒ ජාවාරම් කරන උදවියට මම මේ කියන්නේ ඔබතුමල්ලත් ඕව නවත්තලා දාන්න. රැල්ලට හරි කමන්නේ නවත්තමුකෝ. තරුණයෝ නවත්තනවා මේ හරියට. ඔය තරුණයන්ට මම කරන තව යෝජනාව මම මේ ටික කියලා බණ නවත්තනවා. අයත් වහින් දෙන්නේ. හෙට ඉඳන් ජීවිතේ කවදාවත් තරුණයන්ට හොඳ ඉවසීමක් තියෙන්න බෑ.
කිසි කෙනෙක් මොක කිව්වත් ඇවිස්සෙන්න නම් එපා. කවදාවත් පුතේ එක එක පස්සේ යන්න එපා. කොල්ලොන්ගේ තියෙන කැතපුරුද්දක් තමයි එක එකයි බයිසිකල් වල නැගලා යනවනේ. ඔය එක එකගේ සිගරට් කෑලි බොන්න යන්න එපා ලැජ්ජ නැද්ද? ඔය අම්මා තාත්තා එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය අපේ උසස් පෙළ පන්ති යන පැටව ඉන්නවනේ. සාමාන්‍ය පෙළත් එහෙමයි. මේ ණය වෙලා පින්නතුනේ සමහර විට පන්ති කාඩ් එක අරන් දෙන්නේ. ඒවට කවදාවත් පුතේ අසාධාරණයක් කරන්න එපා. ජීවිතේ හොඳට ඉගෙන ගන්න. නිරන්තරයෙන්ම දෙමව්පියොත් එක්ක හරි හොඳට සත්පුරුෂයෝ වගේ ඉන්න. ඒ සඳහා සුදුසුම යෝජනාව අපේ මේ වඳුරඹ තරුණ සංගමයක් තියෙනව නේද? පින්කම කරන උදවිය. ඔය කෙරුවා කියන්න පින්කම් කරන්න එපා. ආදර්ශ සම්පන්න වෙන්න. හෙට ඉඳන් වෛරණම් පිරිමහන්න එපා කාත් එක්කව. ඔයත්තන්ගේ ජීවිතවල හතුරු ඕන තරම් ඇති. හතුරෙකුටවත් බයින්න එපා පින්නතුනේ. ඒ අකුසලයත් අපිටනේ. මොකද අපි ජරාවටපත් වෙනවා. මේකේ වෛර පිරිමහලා බේර ගන්න දෙයක් නැහැ. අපි මේක අවුරුදු 7-800ක් ඉන්නවද? මේ අවුරුදු 50ක ඔක මැරලා යන ටිකටනේ. මේක එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් තියනවද? ඔය සමහරු කියනවනේ තොපි කනවා කියලා. කියන්නේ නැද්ද? ඔය සමහර කොල්ලෝ ඉන්නවා දෙකක් දාගත්, ඒ කියන්නේ අර කුටියක් එහෙම බීපුවාම ඒ කොල්ලෝ තරම් වීරව සමහර මාමලත් එහෙමනේ ගුටි කාලා තමයි නවතින්නේ කොයි වෙලේ හරි. සමහරු කියනවා ඔය කියන්නේ නැද්ද තොපි කපනවා කියලා කියන්නේ නැද්ද? පින්නතුනි දන්නවද ඒවා කපන හැටි? අර පහුගිය දවස්වල පොඩි එකාගේ බෙල්ල කැපුවේ කවුද? අවුරුදු 5යි පොඩි එකාට. වචනයක්වත් කියන්න එපා හෙට ඉඳන්. ඔය තොපි කනවා කියලා කිව්වම දන්නවද අර? පින්නතුනි දැකලා තියෙනවද අර බැලලිය පැටව ගහපු ගමන් සමහරක් එවුන් පැටව කනවා. සමහර බැල්ලිය පැටව ගහපු ගමන් මොකද කරන්නේ? ඔළුව කනවා. එහෙන්ද කට තිබ්බ පළියට කියවන්න යන්නේ හොඳේ. කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න වචනයක්වත් කියන්න එපා. ඔය පව් කන්දට අපිට කරගහන්න වෙනවා. මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙන්න ඕන පින්නතුනි මම්මගේ ජීවිතේ එක පාපයක්වත් කරගෙන නැහැ කියලා. එතකොට එහා පැත්ත පේනවා උපදින්නේ තිරිසන් ලෝකයකද නැද්ද කියලා. පින්නතුනි සතෙකුට කෑම ටිකක් හරි දී ගන්න පුළුවන් ආත්මය මොකද්ද? මේක මිස් කරගන්න එපා. හරි පරිස්සමට හොඳ එක වචනෙන් තිරිසන් වෙලා උපදින්න පුළුවන්. හැම කෙනාටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. අපේ වඳුරඹ තරුණ මහත්තුරුත් අනිත් උදවිය වගේ මෙවුවා ඉතින් අපේ තාත්තලත් පටන් ගන්න ඕන. අර උදේට නැගිටලානේ බුදුහාමුදුරුවන්ට පෑන් ටිකක් පූජා කරන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? ඕක මම කියනවට කරන්නකො. පින්නතුනි ඔය ගුලි ගහලා ඉන්නකොට කලන්ත හැදෙනවා දන්නවද?
ඔය වයසක අම්මලාට තාත්තලාට ඉන්න බෑ දාඩිය සැරට. ඒ හින්දා ටිකක් ඈත් වෙන්න. පෙරලගෙන ඈත් වෙන්නේ නැහැ දැන් සේරම හොඳ. අර හරි තව ඉඩ තියෙනවා. ඔය ගෙදර අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා මං අපේ තාත්තලාටත් බොහොම කරුණාවෙන් කියන්නේ ඉතින් ඇති දැන් ඔය දරුවොත් එක්ක බිරිඳත් එක්ක හරි ආදරෙන් ඉන්න. අපේ අම්මලාට කියන්නේ තාත්තලත් එක්ක හරි ආදරෙන් ඉන්න. ඔය කොරණ මගෝඩි වැඩ ටික ටික නවත්තන්න. එකට කෑම බීම ටික උයාගෙන පිහාගෙන එකට බෙදාගෙන එකට කණ්ඩ. මේ පොඩි කාලේ පින්නතුනේ ජීවත් වෙන්නේ. තේ කහට ටිකක් හරි බොණ්ඩ හම්බෙන්නේ පොඩි කාලේ. ඔය ලෙඩ්ඩුන්ට පිරිත් කියන්න යනවනේ ඕන තරම්. දැක්ක පින්නතුනේ එමටම සමහර තාත්තලා කියනවා රස්නේ පිටින් කහට ටිකක් බොන්න ඕනලු. බොන්න පුළුවන් දේ වුණාට. එතකොට දුව මොකද කරන්නේ? තේ එකක් හදලා නිමලා අර බටේට වක් කරනවා. සතුටු සාමීචයේ දෙන්න තියෙන්නේ පොඩි කාලයයි අපිට. මොකද කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. අපිට අපිවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලබපු උතුම් වූ මනුෂ්‍යාත්ම භාවය එක තප්පරයකින්වත් මිස් කරගන්න නැතුව ලබපු මිනිසත් භවය එක තප්පරයකින්වත් අපත් කරගන්න නැතුව ඔය හිතට හෙට ඉඳන් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා. ද්වේෂයක් ඇති කරගන්න එපා. හරි හොඳට ඉන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ තරුණ මහත්තුරු හොඳට දියුණු වෙන්න ඕනේ. තරුණ මහත්තුරු හොඳට හම්බ කරන්න ඕනේ. ඔය පාන්දර 2-3 වෙනකම් පෝන්න බබා ඉඳලා උදේ 10ට 11ට නැගිට්ටට හරියනවද? ඔය පොඩි උන්ට පුදුම පිසියන්නේ තියෙන අර වීඩියෝ ගේම් ගහන්න බැහැ වෙලා. අම්මට තාත්තට කට උත්තර නැතු ඉන්නේ ඇයි? ළමයාට බයයි කියන්නේ ෆෝන් එක දෙන්න කියලා ඇයි? ඔය සමහර කෙල්ලොන්ගේ ෆෝන් ගත්තාම උන්ට කණ්ඩක් බෑ. මේ ඉස්කෝලේ යන ළමයි විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ දරුවෝ මතක තියාගන්න පුතේ ඔය ෆෝන් එකට ඇබ්බැහි වෙන්න එපා. වීඩියෝ ගේම් ගහන එක නවත්තන්න. හම්බ කරන්න පුළුවන් කාලේ හම්බ කරන්න, ඉගෙන ගන්න පුළුවන් කාලේ ඉගෙන ගන්න. ජීවිතේ හැම එකකම අවදිය තියෙන්නේ බොහොම ටිකයි. අපේ ළමයි දුරකථනයට බිලි වෙලා ඉන්නේ. ඔය හොඳට බලන්නකො ළමයි ෆෝන් එක ඔබන්නේ නැත්තේ නාන කොටයි බුදියන කොටයි විතරයි. කන කොටත් ඒක තල්ලු දානවනේ. එහෙම වෙන්න එපා. අම්මගේ තාත්තගේ හීන අරමුණු ජයග්‍රහණය කරන්න වැඩ කරන්න. කාටවත් අතපාල ජීවත් වෙන්න ඕනේ කවුරුවත් යටතේ. අම්මා තාත්තා දූ දරුවොත් එක්ක හරි හොඳට ඉන්න. ජරාවට ව්‍යාධියට පත් වෙනකොට ජීවිතේ කරගත්ත යමක් තියෙන්න ඕනේ. මැරෙනකොට මනුෂ්‍යාත් භාවයෙන් ගත්ත වැඩක් තියෙන්න ඕනේ. එහෙම යන ගමන උතුම් වූ නිර්වාණය දක්වා මේ බණහඬ ආපු අම්මලා තාත්තලා කවදා හරි සංසාරේ රහත් වෙලා නිවන් දකින්න ඕනේ. සාදු සාදු සාදු. බණ පින්කම සංවිධානය කරපු ඒකට මාව සම්බන්ධ කරපු අපේ
අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ නාලක මහත්මයාට සංවිධායක මණ්ඩලයට මේ තරුණයෝ පුදුම විදිහට මහන්සි වෙන්න ඇති මේකට. දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න ඇති. ඔය මෙව්ව කරනකොට බාල්දි පෙරලන මිනිස්සුත් ඉන්නවනේ. වඳුරබණන් එහෙම නැතුව ඇති. ඇත්තටම හිටියක් දන්නේත් නෑ. සමහර කොල්ලෝ ඉන්නවා බණ පිංකම කරලා ඉවරුණාට පස්සේ අරකට ගිහිල්ලා තඩි ගහනවා. කවදාවත් එහෙම කරන්න එපා. ඔය සාර්ථක පිංකමක් සිද්ධ කරේ. මේ කාලේ ප්‍රශ්නේ මිසක්කම් අයහපත් කාලගුණේ. පිංකම සංවිධානය කරපු සියලු දෙනාට පිං සිද්ධ වේවා. නොමසුරු අවවාද අනුශාසනා දීපු අපේ මහා සංඝරත්නයට අපේ හාමුදුරුවරුන්ට උන්වහන්සේලාගේ අවසරය නොතිබෙන්න මේක කරන්න බෑ. අපේ හාමුදුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔය ගමේ පන්සල දාලා නම් කොහෙවත් යන්න එපා හොඳේ. කොහෙත් ඉතින් එකම බණ තමයි තියෙන්නේ. පොයට එහෙම සමහරු බස් පිටින් ලෑස්ති වෙනවා පොයට අර චෛත්‍යයට ගල් දෙන්න මේ චෛත්‍යයට ගල් දෙන්න පන්සලේ බල්ලෙක්වත් නැහැ. පොයට ගමේ පන්සලට යන්න. ගමේ හාමුදුරුවෝ රැකගන්න. ඔය අපේ තරුණ මහත්තුරු මාසයකට විතර සැරයක් පන්සලට ගිහිල්ලා පොඩි ශ්‍රමදානයක් කරලා එන්න පැයක් ගිහින් එන්න. උන්වහන්සේලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු කියලා පතන්. සියලු දෙවියන්ට පිං සිද්ධ වේවා. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පිං අයිති වේවා. මං හදවඩපු මගේ අම්මට තාත්තට මගේ දෙමව්පියන්ට මගේ දායකයන්ට මගේ අයියට මගේ ලොකු හාමුදුරුවන්ට පිං අයිති වේවා. බණහන්ඩාපු අම්මලාට තාත්තලාට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්ඩ හැදෙන්ඩ එපා සාදු කියලා පතන්. ඇත්තන්ගේ හිත්වල තියෙන ගින්දර නිමෙන්ඩ ඕන. හිත්වල තියෙන ගැටලු දූරීම් බෝත වෙන්ඩ ඕන. මානසික අසහනය අතෘප්තිය නැතිවෙන්ඩ ඕන. සැප සතුට සෞභාග්‍ය සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් අපේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු. සසර කෙලවර සංසාරේ කවදාවත් දුගතියක නම් උපදින්න එපා. අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.